ළමයි මේ තියෙන්නේ 2024 O level exam එකට ආපු ඉංග්‍රීසි පේපර් එක. එතකොට ඔයාලට මම කිව්වා ඉංග්‍රීසි පේපර් එකට ලෑස්ති වෙද්දී තියෙන හොඳම ක්‍රමය තමයි ටෙස්ට් එකෙන් ටෙස්ට් එකට ලෑස්ති වෙන එක කියලා. එතකොට ඒක කරන්න ඕනේ කොහොමද කියලා මේ 2024 පේපර් එක ඇසුරේ ඔයාලට කියන්න තමයි මේ වීඩියෝ එකෙන් හදන්නේ. එතකොට ළමයි ඔයාලට මතක ඇති මම ඊට කලින් දාපු වීඩියෝ එකේ කිව්වා ඔයාලා බුක්ස් 4ක් හදා ගන්න ඕනේ කියලා. ඒ වීඩියෝ එක බලපු නැති ළමයි ඉන්නවා නම් channel එකේ බලන්න YouTube channel එකේ තියෙනවා ඔයාලා හදාගන්නනේ පොත් හතර මොනවද කියලා. එතකොට ළමයි දැන් මේ පේපර් එක ගත්තාම මේකේ ටෙස්ට් 1 ගත්තාම ඔයාලට තේරෙනවා මෙන්න මේ වගේ ටෙස්ට් එකක්. මුලින්ම මේකේ කරන්න තියෙන මොකක්ද කියලා බලන්නකෝ. මේකේ ඔයාලට ස්ටේට්මන්ට්ස් වගේක් වාක්‍ය වගේක් දීලා තියෙනවා. මේ පින්තූර වලට ගැලපෙන වාක්‍ය තමයි මෙතනදි තෝරන්න ඕනේ. එතකොට මේ වාක්‍යයට අදාළ පින්තූරේ ඉංග්‍රීසි අකුර තමයි මේ බොක්ස් එකේ දාන්න ඕනේ. හරිද? එතකොට ඔයාලා හිතන්න මේ ෆුල් ටෙස්ට් එකම ඉංග්‍රීසි වලින් නැතුව සිංහලෙන් තිබ්බනම් ඔයාලට මේකේ ෆුල් මාක්ස් ගන්න පුළුවන් නේද? එන්නේ ඒකට හේතුව තමයි දැන් මේ වචන වල සිංහල තේරුම දන්නවා නම් ඔයාලට මේකේ ෆුල් මාක්ස් ගන්න පුළුවන්. හරිද? ඒ නිසා තමයි මම ඔයාලට කිව්වේ අර මේ අමාරු වචන පොතක් හදන්න කියලා. හරිද? ඔයාලට මතක ඇති ඔයාලා පොඩි කාලේ ඩික්ටේෂන් එහෙම ලිව්වා. ඒකේ අරමුණත් ඒකයි. එතකොට ඔයාලා දන්නේ නැති වචන දාලා ඒක සිංහල තේරුම ලියලා ඔයාලා අමාරු වචන පොතක් හදාගත්තාම ඔයාලට සෑහෙන්න හොඳට මෙන්න මේ වගේ ටෙස්ට් එකක් කරගන්න පුළුවන්. එතකොට මම අපේ ප්‍රෝග්‍රෑම් එකේ ළමයින්ටත් කිව්වේ ඔයා මොන වැඩේ අදින් පස්සේ කරන්න ගත්තත් ඉංග්‍රීසි වල ඔයාගේ ටෙස්ට් එකට අදාළව ඔයා දන්නේ නැති ඉංග්‍රීසි වචන වල තේරුම හොයන්න. එහෙම හොයලා ඊට පස්සේ ඔයාට ඒ ටෙස්ට් එක කරන්න. මම මේ කියන්නේ ඔයා ටයිම් තියලා පේපර් එකක් කරනවා නම් ඒක කරන්න ඕන විදිය නෙමෙයි. ඔයයි ටයිම් තියලා පේපර් එකක් කරන්න කලින් ඔයා ඉංග්‍රීසි වලට ලෑස්ති වෙනවයි නේද? අන්න ඒ වෙලාවේදී ඔයාට කරන්න පුළුවන් විදියක් තමයි ඒක. මුලින්ම දන්නේ නැති වචන වල තේරුම හෙව්වා. ඊට පස්සේ අදාළ ටෙස්ට් එක කරන්න ගත්තා. එතකොට මේ වගේ ටෙස්ට් එකක් ළමයි අන්න ඒ විදිහට තමයි කරන්න ඕන. එතකොට මේ වගේ ටෙස්ට් එකකට ඔයාලට උදව් වෙන්නේ ඔයාලගේ අර අමාරු වචන පොත. ඊළඟට ටෙස්ට් 2 ගත්තත් ළමයි ඒකෙත් එහෙම දෙයක් තමයි තියෙන්නේ. ඔයාලට තේරෙනවා මෙන්න මේ වචන වල තේරුම් ටික ඔයා දන්නවනම් මේ ඡේදයෙන් මොනවද කියවෙන්නේ කියලා ඔයා දන්නවනම් මේකට අදාළ වචනය මෙතනින් තෝරලා මේ ඒකේ ඉංග්‍රීසි අකුර දාන්න පුළුවන් ඔයාලට. ඔන්න ඔතනත් ළමයි වැදගත් දෙයක් තියෙනවා. හරිද? දැන් ඔයාලට මෙතන කියලා තියෙනවා ළමයි මේ ඉංග්‍රීසි අකුර මෙතන දාන්න ඕනේ කියලා. හැබැයි ඔයා ඒක අහන්න නැතුව මේ තියෙන වචන විදිහට ලියන්න ගියොත් එහෙනම් මෙතනින් වචනෙම ලියන්න ගියොත් ඔයාලට මේකදී එක්සෑම් එකේදී ලකුණු හම්බෙන්නේ නැහැ. මොකද එයාලා දීලා තියෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් ඔයාලා ෆලෝ කරන්න ඕනේ. එහෙම නොකළොත් ඔයා ඒ ප්‍රශ්නේ හරියට කරත් ඔයාලට ලකුණු හම්බෙන්නේ නැහැ. ඒ නිසා එයාලා කියන විදිහටම එයාලා කියන්නේ වචනේ ලියන්න නැතුව ඒ වචනට අදාළ ඉංග්‍රීසි අකුර ලියන්න කියලා නම් ඒක හරියටම කරන්න ඕනේ. ඒක ඇත්තටම ලේසි. මොකද මේ ඉංග්‍රීසි පේපර් එකේ හැම එකෙම වගේ පළවෙනි කොටස එයාලා ඔයාලා වෙනුවෙන් කරලා දීලා තියෙනවා. හරිද? ඊළඟට ළමයි තුන්වෙනි ටෙස්ට් එකට ගියාම ගොඩක් අය අමාරුයි කියන ඒත් ඇත්තටම ලේසි දෙයක් තමයි මේ පික්චර් ඩිස්ක්‍රිප්ෂන් කියලා කියන්නේ. එතකොට දැන් මේකෙදි ඔයාලට පික්චර් ඩිස්ක්‍රිප්ෂන් එක වාක්‍ය විදියට ලියන්නත් නෙමෙයිනේ තියෙන්නේ. මෙතන තියෙන්නේ ළමයි මේ වචන ටික බලලා ඉවර වෙලා අදාළ වචනය මේ හිස්තැන් වල ලියන්න. එතකොට ඔයාලට මේකෙදිත් තේරෙනවා ඇති ළමයි ඔයා මේකේ සිංහල තේරුම් ටික දන්නවනම් ඔයාලට මේක කරන්න පුළුවන් කියලා. එතකොට මේකෙදිත් අපිට උදව් වෙන්නේ ළමයි අපි අර හදන අමාරු වචන පොත. එතකොට ටෙස්ට් 4 ගත්තාම ළමයි මේකෙදි තියෙන්නේ පොඩි ග්‍රැමර් පාර්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් මෙතන මෙතන කන්ජන්ක්ෂන්ස් තියෙනවා. ඒ දේවල් කොහොමද ඔයා හරි තැනට දාන්න කියන එක. හරිද? ඒ දේවල් ඔයාට උදව් වෙනවා. ග්‍රැමර් පාර්ට් එක හරියට ඔයා ගොඩ දාගත්තොත් මෙන්න මේ වගේ එන ටෙස්ට් එකක් කරන්න ඔයාට හෙල්ප් වෙනවා. එතකොට මේකට වැදගත් වෙන ළමයි ඔයාලට මතකයි මම ඔයාලට හදන්නකෝ ග්‍රැමර් බුක් එක. ඔයාලගේ ටෙක්ස්ට් බුක් දෙකේම තියෙන ග්‍රැමර් පොයින්ට්ස් එකතු කරලා ග්‍රැමර් බුක් එක. එතකොට ඒ ග්‍රැමර් බුක් එක හදපු ළමයින්ට මේ වගේ ටෙස්ට් එකක් ලේසියෙන් කරගන්න පුළුවන්. ඊළඟ ළමයි ටෙස්ට් 5. එතකොට ඔයාලට තේරෙනවා මේකෙදිත් තියෙන ළමයි ඔයාලට අමාරු වචන වල තේරුම දන්නවා. ඒ කියන්නේ මෙතන තියෙන දේ මොකක්ද කියලා කියවන් යද්දී වගේ ලුවට එනවා නම් මේ වැඩ ඔයාලට කරගන්න පුළුවන්. හරිද? මේකේ තියෙන්නේ ටොපික් එකට මෙතන මේ වාක්‍යයක් තියෙනවා. ඒකට දාලා ටොපික් එකක් මේ මෙතන තියෙනවා. ඒ ටික ගලපලා ඒකට අදාළ මේ සෙන්ටෙන්ස් නම්බර් එක දාන්න තමයි මෙතන තියෙන්නේ. ඒකෝට මේ වගේ දෙයකට ඔයාලට තේරෙනවා අර මම කලින් කිව්වා වගේම ඔයා මේක කියවන් යද්දී ඔයාලට තේරෙනවා නම් ඔයාලට මේක කරගන්න පුළුවන්. එතකොට ඔයාලට දැන් වැඩිපුරම තේරෙනවා ඇති ළමයි අර අමාරු වචන පොත හතරෙන් කොච්චර වැදගත් දෙයක්ද කියලා. මේ වගේ දෙයක් ගත්තාම ළමයි මෙතනදී ඔයාලට මෙතන තියෙන්නේ නෝටිස් එකක් ලියන්න. හරිද? නෝටිස් එකක් ලියද්දී ඇත්තටම ලේසි ළමයි මොකද ඒකේ අඩංගු වෙන්න ඕනේ මොනවද කියලා
එයාලා දීලා තියෙනවා. එන්නේ මේ දේවල් ටික අඩංගු කරලා ඔයා නෝටිස් එකක් ලිව්වොත් ඔයාට ෆුල් මාක්ස් ගන්න එක අමාරු දෙයක් නෙමෙයි. එතකොට මේකෙදි මම රෙකමන්ඩ් කරන්න ළමයි පාස් පේපර්ස් අරගෙන අවුරුදු 10කවත් තව නෝටිස් ලියන්න. හරිද? ඔයා ලියලා ඊට පස්සේ මාකින් එකත් එක්ක බලන්න. මාකින් එකේ තියෙන විදිහ ඇඩ්වාන්ස් උත්තරයක් ඔයා ලියපු එකේ තියෙන්න ඕනේ නැහැ. හැබැයි ඔයා ලියලා තියෙන ටික හරියට ඔයා ලියලා තියන්න ඕනේ. ඒ කියන්නේ ග්‍රැමර් අනුව හරියට ලියලා තියෙන්න ඕනේ. ඒගොල්ලෝ මේ ඉන්ක්ලූඩ් වෙන්න ඕනේ කියලා කියන දේවල් ටිකක් තියෙනවානේ. අන්න ඒ ටිකත් ඔයා ලියන නෝටිස් එක ඇතුලේ ලියවිලා තියෙන්න ඕනේ. ඊළඟට ළමයි වැදගත්ම දේ තමයි එයාලා දෙන වර්ඩ් ලිමිට් එක. එයාලා දෙන වර්ඩ් ලිමිට් එක ළමයි පන්නන්නත් එපා. ඊට වඩා අඩු වෙන්න ලියන්නත් එපා. පුළුවන් තරම් මේ වර්ඩ් ලිමිට් එකේ ලියන්න පුරුදු වෙන්න. ඊළඟට ළමයි ටෙස්ට් 7. හරිද? මේකෙදි ඔයාලට මතක ඇති මම කිව්වා කම්ප්‍රිහෙන්ෂන් කියලා. හරිද? එතකොට මම ඔයාලට අර කලින් වීඩියෝ එකෙදිත් කිව්වා මේ පොඩි පොතක් ගැන. ඒ පොතේ ළමයි සෑහෙන්න තියෙනවා මෙහෙම පැසේජ් එකක් වගේ දීලා තියෙනවා. පැසේජ් එකක් නෙමෙයි පොඩි කතාවක් වගේ දීලා තියෙනවා. ඊට පස්සේ ඒකෙන් අදාළ ප්‍රශ්න අහලා මේ තියෙනවා ඒ දීලා තියෙන කතාවේ. හරිද? අන්න ඒ වගේ කීපයක් කළා ගියාට පස්සේ මේ වගේ දෙයක් කරන එක තමයි ඇත්තටම හරිම ලේසියි. එතකොට මෙතනදී අනිවාර්යෙන් වැදගත් දෙයක් තමයි ඔයා මේ තියෙන වචනවල තේරුම දැනගෙන ඉන්න ඕනේ කියන එක. හරිද? ඊළඟට ළමයි තියෙන්නේ ඔයාලට පොඩි පැරග්‍රාෆ් එකක් ලියන්න. එතකොට ළමයි පැරග්‍රාෆ් එකක් ලියන්න කිව්වහම මේක ඡේදයක් වගේ ලියන්න හදන්න එපා. හරිද? මේ දීලා තියෙන ඉඩ ඔයාලට හොඳටම හොඳටම ඇති මේ වගේ අර වචන 50ක 60ක පැරග්‍රාෆ් එකක් ලියන්න. එතකොට මම දැකලා තියෙනවා සමහර ළමයි මේ තැන්වලත් ලියන්න යනවා. එහෙම ලියන්න ඕනේ නැහැ ළමයි. මේ ටික හොඳටම ඇති. මොකද එයාලා රචනාවක් ලියන්න කියලා නෙමෙයි මෙතන කියන්නේ. එයාලා කියන්නේ වචන 50ක 60ක පොඩි පැරග්‍රාෆ් එකක් ලියන්න කියලා. එතකොට මේ පැරග්‍රාෆ් එක ලියද්දී ඔයාලට මාතෘකා දෙකක් දෙනවනේ. එතකොට මෙයාලා කියනවා one of the following topics. හරිද? මේ දීලා තියෙන ටොපික් දෙකෙන් එකකින් තමයි ලියන්න ඕනේ. හරිද? එතකොට ඔයා මෙතනදී මොකද්ද බලන්නේ? ඔයා පළවෙනි ටොපික් එක කියවනවා. ඒකේ මොකක්ද අහන්නේ කියලා පොඩක් ඔලුවට දාගන්නවා. දෙවෙනි ටොපික් එක කියවනවා. ඒකෙන් අහන දේ ඔලුවට දාගන්නවා. එතකොට ඔයාට ඒ වෙලාවේදී එක්සෑම් එකේදී ඔයාට මේ ටොපික්ස් දෙකෙන් ඒ කියන්නේ වැඩිපුරම මොකක් ගැනද ඔයා දන්නේ කියලා පොඩ්ඩක් හිතලා බලන්න. ඒ අනුව වචන 50ක 60ක පොඩි පැරග්‍රාෆ් එකක් ලියන්න. ග්‍රැමර් හරියට ලියන්න. එතකොට ඔයාට ඒකේ දීලා තියෙන ලකුණු ටික ඔක්කොම ගන්න පුළුවන්. හරි ළමයි මේ කතා කරේ ෆස්ට් පේපර් එක ගැන. එතකොට සෙකන්ඩ් පේපර් එක තමයි මේ තියෙන්නේ. මේකෙදි ළමයි ඔයාලට තියෙනවා ටෙක්ස්ට් එක කියවලා ගැළපෙනම වචන මෙතෙන්ට දාන්න කියලා. එතකොට ඔයාලා අහලා ඇති ළමයි nouns තියෙනවා. එතකොට verbs තියෙනවා, adjectives තියෙනවා, adverbs තියෙනවා. ඔන්න ඔය වගේ කීපයක්ම තියෙනවනේ. ඔය පාර්ට් එකක් තමයි grammar වලට තමයි අදාළ වෙන්නේ. එතකොට ඔයා grammar පොත හරියට හදලා තියෙනවා නම් මේ වගේ එකක් ලේසියෙන් කරගන්න පුළුවන්. හැබැයි grammar පොත හදපු කාලියට මෙහෙම එකක් කරගන්න බෑ. ඔයා අසන අවුරුදු 10කවත් pass papers practice කරලා යන්න ඕනේ exam එකට කලින්. එතකොට 10 වෙනි ටෙස්ට් එක. ටෙස්ට් 10. මේකෙදි තියෙන්නේ ළමයි verb එකේ correct form එක. එතකොට ඔයාලා දන්නවා tenses කියලා අපි කතා කරනවා ළමයි. අපි active voice කියලා කතා කරනවා. ඊළඟට passive voice කියලා කතා කරනවා. active voice වල ඔයාලා දන්නවා present tense වල අපි කතා කරනවා වාක්‍ය රටා 4ක් ගැන. ඊළඟට මේ past tense වලත් කතා කරනවා වාක්‍ය රටා 4ක් ගැන. ඊළඟට future tense වලත් කතා කරනවා වාක්‍ය රටා 4ක් ගැන. එතකොට ඊට අමතරව අපි මේ පැසිව් වොයිස් වලත් ඒ විදිහට කතා කරනවා. පැසිව් වොයිස් වල ඇක්ටිව් වොයිස් තරම් වාක්‍ය රටා ගොඩක් නැහැ. ඔයාලා ඒක දන්නවා. ඒ වාක්‍ය රටා ටික ඔක්කොම ටික ළමයි හොඳට පුරුදු වෙන්න ඕනේ. ඒ කියන්නේ වාක්‍ය රටා පුරුදු වෙනවයි කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම අපි කියනවානේ මේ present continuous වලදී am is plus ing කියලා. ඒ කියන්නේ verb එකට verb එකේ ing form එක තමයි දාන්න ඕනේ. හැබැයි ඕක විතරක් පුරුදු වෙලා හරියන්නේ නැහැ. ඔයා බලන්න ඕනේ එහෙම එකක් යෙදෙන්න. ඒ කියන්නේ present continuous tense එක අපි පාවිච්චි කරන්නේ මොන වගේ අවස්ථාවලදීද? මොන වගේ අදහස් ප්‍රකාශ කරද්දීද? ඔන්න ඔය විදිහට tenses ටික ඔයා හරියට කරගත්තොත් එහෙම මෙන්න මේ වගේ ටෙස්ට් එකක් ඔයාලට ලේසියෙන්ම කරගන්න පුළුවන්. ඊළඟට ළමයි තව අර පොඩි තියෙන ළමයි මේ වගේ දෙයක් කරද්දී මේ ඔයාලට මේ පොඩි ට්‍රික්ස් ටිකක්. ඒ කියන්නේ දැන් මොකද්ද am is වගේ වාක්‍ය මේ මොකද්ද තියෙද්දි ඊට පස්සේ එන verb එක ගොඩක් වෙලාවට ing එකක්. ගොඩක් වෙලාවට ing එකක්. අන්න ඒ වගේ පොඩි ට්‍රික්ස් ටිකකුත් පාවිච්චි කරන්න පුළුවන් මේ වගේ එකක් කරලා. ඊළඟට ළමයි මේකේ තියෙන්නේ ඒ වලට වචන ටිකක් දීලා තියෙනවා box එකක. එයාලා කියනවා මේ one extra word එකකුත් මෙතන දිනවලු. අමතර වචනකුත් තියනවලු. එතකොට මේ තැන් වලට ගැලපෙන වචනේ මෙතනින් තෝරලා ලියන්න තමයි තියෙන්නේ. මෙතනදී ළමයි කරන ලොකුම වැරද්දක් තමයි ළමයි වචනේ ලියලා ඉවරලා මෙතනින් කපන්න නැති එක. හරිද? කපනවා කියන්නේ මෙහෙම කපන්න යන්න එපා. ආයි බැලුවොත් පේන විදිහට නිකන් මෙහෙම තනියටකින් කපලා දාන්න. හරිද? එහෙම කප යන්න නැත්නම් ඔයාලා අර එකම වචනේ මේ දෙපාරක් භාවිතා කරන්න පුළුවන්. හරිද? එතකොට මේකෙදිත් ඔයාලට තේරෙනවා මෙන්න මේකේ තියෙන වචනවල තේරුම් ටික ඔයා දන්නවා.
මේ පැසේජ් එකෙන් කියවන දේ ඔයාලට තේරෙනවා නම් ඔයාලට මේක කරගන්න පුළුවන්. ඒ කියන්නේ ළමයි අර මම කලින් කිව්වා වගේම අර වචන පොත හදන එක මෙතනදිත් වැදගත් කියලා ඔයාලට තේරෙන්නේ නැති. ඊළඟ ළමයි මෙතනදිත් තියෙන ළමයි correct verb එක දාන්න කියලා. එතකොට මෙතනදිත් අර tenses වලට අමතරව shall should will would අන්න ඒ වගේ දේවල් ටිකක් ළමයි ඒකත් මේ grammar part එක වැදගත් කියලා ඔයාලට තේරෙනවා. ඊළඟට 13 වෙනි ටෙස්ට් එක ටෙස්ට් 13 මේකෙදි ළමයි තියෙන්නේ ඔයාලට headings ටිකක් තියලා තියෙනවා. හරිද? ඊට අමතරව මෙතන විස්තරයකුත් තියලා තියෙනවා. ඒ විස්තරයට අදාළ heading එක මෙතනින් තෝරලා දාන්න තමයි තියෙන්නේ. එතනදී ඔයාලට දාන්න තියෙන්නේ relevant letter එක. ඒ කියන්නේ මේ වාක්‍යෙම ලියනවා නෙමෙයි ඒකට අදාළ letter එක තමයි ඔයාලට මේ box වල දාන්න තියෙන්නේ. එතනදිත් ඔයාලට තේරෙනවා ඇති අර කලින් ටෙස්ට් එකේ වගේම මේ ටිකේ තේරුම දාන්න නම් ඔයාලට මේක කරගන්න පුළුවන් කියලා. ඊළඟට ගොඩක් අය අමාරුයි කියලා කියන එහෙත් ඇත්තටම ලේසි දෙයක් තමයි මේක. හරිද? දැන් මෙතන තියෙනවා ළමයි pie chart එක. හරිද? ඊළඟට මෙතන තියෙන්නේ ඔයාලා ලියන්න කියලා letter එක. හරිද? එතකොට ළමයි දැන් ඔයා හිතන්නකෝ ඔයා letters ලියන ගොඩාක් හුරු කෙනෙක් නම් ඔයාට පුළුවන් letter එක ලියන්න. ඔයා pie charts ලියලා හුරු කෙනෙක් නම් ඔයාට පුළුවන් pie chart එක ලියන්න. එතකොට දැන් කවුරු හරි මගෙන් අහුවොත් මෙහෙම දෙයක් දුන්නාට පස්සේ මම මොකක්ද ලියන්නේ කියලා මම නම් කෙලිම ලෙටර් එක තෝරගනී ළමයි. මොකද දැන් මේකේ ඔයාලට දීලා තියෙනවා මොනව ටිකද ලියන්න ඕනේ කියලා. හරිද? එතකොට ලෙටර් එකේ අර මේ ෆෝමැට් එක ගහුවා. ෆෝමැට් එක ගහලා ඊට පස්සේ මෙන්න මේ විස්තර ටික දැම්මට පස්සේ ළමයි කොහොමත් මෙයාලගේ වර්ඩ් ලිමිට් එක තියෙනවනේ 100. ඔතෙන්ට අපිට යන්න පුළුවන්. ඒක කේමක් නැහැ. එතකොට දැන් මේක චුට්ටක් අපි හිතන්න ඕනේ නේ. ඉක්වල් මොනවද මේ එහෙම කියලා පොඩක් හිතන්න ඕනේ. ඒකට මම කියන්නේ මේක ලියන්න එපා කියලා. හරිද? මේකත් ප්‍රැක්ටිස් වෙලා යනවා. ඔයාලා ප්‍රැක්ටිස් වෙද්දී අනිවාර්යෙන් මේක දෙකම ලියනවා. දැන් ඔයා හිතන්නකෝ පාස් පේපර් එකක් කරද්දී ඔයා මේ දෙකෙන් එකක් ඒ වෙලාවෙත් තෝරගෙන ලියනවා කියලා. හැබැයි ඔයා මේකත් අනිවාර්යෙන් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. හරිද? එතකොට මේ දෙකටම ප්‍රැක්ටිස් කරලා යන්න ඕනේ. ඊළඟට ළමයි 15 වෙනි ටෙස්ට් එක ටෙස්ට් 15 මේකෙදිත් ඔයාලට තියෙන ළමයි ටිකක් අර කම්ප්‍රිහෙන්ෂන් වගේ වැඩක් true or false කියලා දාන්න තියෙන්නේ. දැන් ඔයාලට මෙතන කියලා තියෙනවා ළමයි පුට්ට ටික්. හරිද? ඒ කියන්නේ දැන් ඔයා හිතන්නකෝ මේ වාක්‍ය මේ ටික මුලින්ම නිකන් මේ පොඩින මුලින්ම මෙන්න මේ ටික කියවලා ඉන්නවා. හරිද? ඒ කියන්නේ මම දැන් කියන්න යන්නේ මෙහෙමයි. දැන් ඔයාලා මේ ඔක්කොම ටික කියවලා මෙතෙන්ට ආවට පස්සේ ඔයාලට තේරෙයි ආපහු මෙතෙන්ට ගිහලා කියවන්න වෙනවා. නිකන් මතක නෑ වගේ. හැබැයි ඔයා මේ ටික කියවලා ගියොත් ඔයාලට මෙතෙන්ට යත් මතකයි මේ තියෙන හතර මොනවද කියලා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ හතර මුලින් කියවන්න. හරිද? කියවලා ඒකේ අදහස ඔලුවට දාගෙන ඊට පස්සේ මෙන්න මේ පැසේජ් එක කියන්න යන්න. එන්න එතකොට ඔයාලට අහු වෙනවා ළමයි මෙන්න මේ වාක්‍යය හරිද වැරදිද කියලා මෙතනින් අහු වෙනවා. උදාහරණයක් විදිහට මේ වාක්‍යය හරිනම්. හරිද? ඔයාලා මේ true කියන එක ළඟින් තමයි හරියක් දාන්න ඕනේ. මේ instructions තියෙනවනේ ළමයි මේ paper එකේ. ඒ දේවල් හරියටම කියවන්න ඕනේ. හරිද? දැන් මෙතන ඔයාලට එකක් කරලා පෙන්නලත් නෑ යාළුවා. ඊළඟට දැන් ඔයා හිතන්නකෝ මේ වාක්‍යය වැරදි කියලා. වැරදි නම් ඔයා false කියන එක යාටි මේ false කියන එක කොටුවේ හරියක් දාන්න ඕනේ. මේ තියා පුට ටික් කියලා තියෙනවනේ ළමයි. මේ relevant මේ කොටුව යටි ඔයාලා මේ දාන්න ඕනේ මේ හරිය. හරිනේ? ඊළඟට underline the correct answer. හරිද? මෙතනදී මේ මෙන්න මේ පැසේජ් එක අදාළයි. පැසේජ් එක නෙමේ තියෙන පැසේජස් කීපයක්. මේ කීපෙම කියවලා ඒකට අදාළව තමයි මේකත් කරන්න ඕනේ. හරිද? එතනදිත් ඔයාලා මං කැමති මුලින්ම මෙන්න මේ ටික කියවනවා. ඒ කියන්නේ කැමති කියන ළමයි එතකොට ඔයාලගේ ඔළුවට යනවා ටක් ගාලා මේ මම මොකක්ද මේ උඩ මේ ඡේද ටිකෙන් දැනගන්න ඕනේ කියන එක. මේ ටික කියවලා ළමයි ඊට පස්සේ උඩ ඡේදෙට ගිහින් බලන්න මොකද්ද මේ උත්තරේ කියලා. එතකොට ඔයාලට ලේසි වැඩේ කරගන්න. එතකොට උඩරේම ඔයාලට මේ පැසේජස් ටික දෙපාරේ කියවන්න වෙන්නේ. නැත්නම් අර ඒක කියවලා ආයෙම කියවන්න ගියොත් එහෙම ප්‍රශ්න ටික ඔයාලට කීප සැරයක් අර පැසේජස් ටික කියවන්න වෙයි. ඊළඟට ගොඩක් අය අමාරුයි කියන එකක් එසේ එක. හරිද? දැන් මෙතනදී මෙහෙමයි ළමයි. මම එසේ එක කියද්දි කියන්න ඔයාලා දේවල් දෙකක් ඔලුවට දාගන්න. හරිද? ඔයා එසේ එක ලියද්දී මුලින්ම මේ ඔයා ටොපික් එක දැනගන්න ඕනේ. ටොපික් එකට අදාළ දේවල් ටික දැනගන්න ඕනේ. හරිද? ඊට අමතරව මම අර කිව්ව දේවල් දෙක තමයි ඔයා ග්‍රැමර් හරියට වාක්‍ය ටික ලියන්න. හරිද? ග්‍රැමටිකලි කරෙක්ට් මේ වාක්‍ය ටිකක් ලියලා ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මේ අර වචන තියෙනවානේ. වචන ලියද්දී මේ
ස්පෙලිංස් හරියට ලියන්න ඕනේ. ඔන්න ඔය දේවල් දෙක හරියට කරොත් එහෙම ළමයි අවුලක් වෙන්නේ නැහැ. ඔයාලට ලකුණු ගන්න පුළුවන් සැලකිය යුතු ප්‍රමාණය. හරිද? හැබැයි දැන් වාක්‍ය ග්‍රැමර් අනුව හරියට ඔයා වාක්‍ය ටික ලිව්වට ඒක එසේ එකට ගැලපෙන්නේ නැත්නම් ඒක හරියන්නේ නැහැ. හරිද? එසේ එකට ගැලපෙන විදිහේ වාක්‍ය ටිකක් ලියන්න ඕනේ. මෙතනදී ළමයි සමහරක් ළමයි කරන ගොඩක් ලොකු වැරද්ද තමයි එසේ ගෙදරදී කටපාඩම් කරන් යනවා. ඒ කියන්නේ ගෙස් වෙන එසේ එකක් හොයාගන්නවා ඒක කටපාඩම් කරන් යනවා. එක්සෑම් එකේදී වෙන එසේ එකක් අහලා තිබ්බත් අර කටපාඩම් කරන් ගියප එක ලියනවා. වැඩක් නැහැනේ. අපරාධේ කාලේ. ඒ කියන්නේ කිසිම ලකුණක් හම්බෙන්නේ නැහැ එහෙම ලිව්වට. ඒ නිසා මම කියන්නේ දැන් එහෙම ගෙස් වෙන එසෙස් බලන්න එපා කියලා මම කියන්නේ නැහැ. හරිද? එහෙම ගෙස් වෙන එසෙස් තියෙනවා නම් ඒකට දාලා කරුණු ටික නිකන් හොයලා තියාගන්න. හැබැයි ඔයා මේ දැන් හරි සිංහල එසේ එකක් ලියද්දි ළමයි සිංහලෙන් අපි රචනාවක් ලියද්දි රචනාව කටපාඩම් කරන් යන්නේ නැහැනේ. ඒකට දාලා කරුණු ටික නිකන් හොයලා ඔළුවට දාගන්නවා. එතනට ගිහලා තමයි ලියන්නේ. අන්න ඒ විදිහට පුරුදු වෙන්න. හරිද? එතකොට දැන් මම ගත්තොත් මෙතන ඔයාලට තියෙනවා ළමයි මෙතන තියෙන්නේ ආටිකල් එකක් ලියන්න. මෙතන තියෙන එසේ එකක් ලියන්න. මෙතන තියෙන්නේ ස්පීච් එකක් ලියන්න. හරිද? මෙතන තමයි මරුම එකේ තියෙන ළමයි ස්ටෝරි එකක්. හරිද? එතකොට දැන් මගෙන් කවුරු හරි අහුවොත් මම එක්සෑම් එකේදී මේ හතරෙන් මොකක් තෝරගන්නේද කියලා මම කියන්නේ මෙන්න මේක. හරිද? ඒ කියන්නේ මට ඒක මම ආසයි ටිකක් අර මේ ලිටරේචර් කරපු කෙනෙක් විදියට ගොඩක් අර විදියට ලියන්න. ඒ නිසා මම මේක තෝරගන්නේ. හැබැයි එක එක්කෙනාගේ කැමැත්ත වෙනස් නේ ළමයි. දැන් ඇත්තටම දැන් මේවා එකක් ලියන එක ලේසි. මොකද්ද මේ ස්පීච් එකක් වගේ මොකද ඒගොල්ලෝ ඉන්ක්ලූඩ් වෙන්නේ ඕනේ දේවල් ටිකක් දීලා තියෙනවා. ඒක ලියන එක එහෙම අමාරු වැඩක් නෙමෙයි. මෙතන එසේ එකත් එහෙමයි. ඔයාලට මේ ටොපික් එක අනුව දේවල් ඔලුවට එනවා. සහ යාලා දීලා තියෙනවා ළමයි. මෙන්න මේ දේවල් ටික අන්තර්ගත කරන්න කියලා ඉන්ක්ලූඩ් කරන්න කියලා මේ ටික ඔලුවට එනවා නම් කරගන්න පුළුවන්. මෙතනත් ආටිකල් එකත් එහෙමයි. මේ විස්තර ටික දීලා තියෙනවා. කියන්නේ දැන් අපි ඒක ලියන්න ඕනේ දේවල් මොනවද කියලා දීලා තියෙනවා. ඒ ටික ලියන්න පුළුවන් නම් හරි. දැන් මේකේ එහෙම කිසිම අර මෙහෙම කරන්න කියලා ඔයාලට ඉන්ස්ට්‍රක්ෂන්ස් දීලා නැහැ. ඔයාලට කැමති විදිහට මෙන්න මේ ස්ටෝරි එක ලියාගෙන යන්න තියෙනවා. හරිද? එයාලා මේ ආරම්භයක් අරගෙන තියෙනවා. එතනින් එහාට ඔයා කැමති විදිහට ස්ටෝරි එක ලියන්න තියෙනවා. මෙතනදී ඉතින් ඔයා හිතන්න ඕනේ මේ ග්‍රැමර් හරියට ලියන එකයි, වචනවල ස්පෙලිංස් හරියට ලියන එකයි. හරිද? එහෙම හිතලා ලිව්වට පස්සේ මේක ගන්න පුළුවන් උපරිම ලකුණු වලට ගන්න පුළුවන්. එතකොට ඔයාලා try කරද්දි මම කියන්නේ ඔයා මේ හතරම ලියලා බලන්න. හරිද? හතරම ලියලා ඔයා පොඩ්ඩක් බලන්න ඔයාට මොකද්ද සෙට් වෙන්නේ කියලා. දැන් ඔයා කියන්නේ කතාවක් ලියන්නේ අදි ළමයි කතාවේ මොකද්ද වෙන්නේ කියලා තවන්න කාර එමෙ හිතා ගන්න අමාරු කෙනෙක් නම් එහෙම ලියලා හුරු නැති කෙනෙක් නම් ඔයා මේක තෝරගන්න යන එක පොඩ්ඩක් අවදානම්. හරිද? ඊට වඩා ලේසි මෙන්න මේ වගේ එකක් බලලා ඉවරලා මේ දීලා තියෙන කරුණු ටික අන්තර්ගත කරලා ලියන එක. ඒ නිසා ඔයා බලන්න ඕනේ ඔයා කොයි වගේ කෙනෙක්ද ඔයාට මොකද්ද ගැලපෙන්නේ කියලා මේ තෝරගන්න ප්‍රශ්නවලදී. එහෙම තෝරගන්න ප්‍රශ්නවලදී ළමයි බලන්න කියන්නේ පේපර් එකක් දිහා බලන් කල්පනා කරාට ඒක ඔලුවට එන්නේ නැහැ. ඔයා ආසන්න අවුරුදු 10කවත් පේපර්ස් කරන්න ඕනේ. ඒකයි මම කියන්නේ පේපර්ස් පාස් පේපර්ස් තමයි ළමයි මේ පේපර් එක හොඳට කරගන්න ඔයාලට තියෙන උපරිම කියන්නේ සෑහෙන වටිනම දේ. මොන දේ කරත් වැඩක් නැහැ පාස් පේපර්ස් නොකර. ඒ නිසා පාස් පේපර්ස් ටික කරගෙන යන්න. එතකොට මම අර කලින් කිව්වා වගේ ටෙස්ට් එකෙන් ටෙස්ට් එකට ලෑස්ති වෙන්න. කියන්නේ 2024 මේ ටෙස්ට් එක කරනවා. ඊළඟට 2023 ආයි ටෙස්ට් 1 කරනවා. 22 21 අර ඒ විදිහට මේ අවුරුදු 10කවත් කරලා ඊට පස්සේ ටෙස්ට් 2 එකට එන්න පුළුවන්. අවුරුදු 10ක් කෙසේ වෙතත් අවුරුදු 5කවත් කරගෙන යන්න. දැන් අර මම කලින් වීඩියෝ එකෙත් කිව්ව එකයි දැන් 10ක් කරන් ගියාට පස්සේ සමහරක් වෙලාවට වෙලාමදි වෙන්න පුළුවන්. අන්තිම ටෙස්ට් එක කරන අවුරුදු 10ක. ඒ නිසා අවුරුදු 5ක වගේ කරගෙන යන්න හැම ටෙස්ට් එකක්ම එක ගානේ. ඊට පස්සේ ඊළඟ අවුරුදු 5ට එන්න. ඒ විදිහට කරන් යමු ළමයි එහෙනම්. ඕක තමයි එතකොට ඉංග්‍රීසි වල ප්ලෑන් එක.